හායි ළමයි කොහොමද ඔයාලට? ඔන්න අද මම මේ ඉස්පිරිතාලේ ගිහිල්ලා ගෙදර යන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉස්පිරිතාලේ ගියේ නම් බල්ලෙක් කාලා බෙහෙත් විදින්න ගියා අන්තිම බෙහෙත් ටික. ඉතින් මේ ගෙදර යන ගමන් තමයි මේ වීඩියෝ ටිකක් ගත්තේ. මේ ඉතින් අපේ ගෙදර ඉඳලා හොස්පිටල් එකට වැඩි දුර නෑ. මේ ෂෝට් කට් එකකින් තමයි මම ගිහිල්ලා මේ දැන් ගෙදර යන ගමන් ගියේ නම් අනිත් පැත්තෙන් අයියත් එක්ක. මේ පාරේ ඉඳලා නම් හොස්පිටල් එකට විනාඩි 5ක් වගේ යන්නේ. ඉතින් ওই විදිහට තමයි පාර නම් තියෙන්නේ, පහළ තියෙන්නේ පල්ලමක්. ඒ වගේ ඉතින් මම හිමිට ඉතින් තනියම ගෙදරට ගියා. ඉස්පිරිතාලේ ගියා. අර පැත්තෙන් ගියේ. ඔව්. අර එහාට ගියානේ. හතරක් දෙන්නද? ඉතින් මං ගෙදර ඇවිල්ලා ඉස්සෙල්ලාම කරේ බබාගේ කෑම එක හදාගත්ත එක. මොකද මං උදෙන්ම ගියා බබාගේ කෑම එකවත් හැදුවේ නෑ. එයා නැගිට ගමන්ම කන්නේ නැති නිසා බබාව නම් අම්මිට දීලා තමයි ගියේ. ඊට පස්සේ මම කඩෙන් අරන් ආවා රාමෙන් පැකට් එකක්. ඉතින් මං ඒක හදා ගන්නවා දැන්. බිත්තරයක් බැල ගන්න හදන්නේ. මට නම් ඕනේ නේ හැබැයි බිත්තරේ මෙන්න මේ විදිහට ලස්සනට ගන්න. ඉතින් ඕකේ බැදගත්තට වෙලාවකට ලස්සනට එනවා. අද නම් ඉතින් එච්චර ලස්සනට ආවේ නෑ. ඔන්න හදලා ඉවරයි. දැන් දෙන්න ගන්න තමයි. පේනවනේ ලස්සනට බැදගත්ත බිත්තරේ කුඩු පට්ටම් කරලා කෑලි වලට තමයි අන්තිමට ගත්තේ මම. යාළුවනේ මම රාමෙන් නම් කාලා තියෙනවා මීට කලින්. හැබැයි අද තමයි රසටම ආවේ. මේක ඉතින් ටිකක් සැරයි. කාලා තියෙන අය නම් දන්නවා ඇතිනේ. සාමාන්‍ය ටිකක් සැරයි. ඉතින් ටෂී හම්බෙන්න ඉන්නකොටත් මට මතකයි මම එකක් කාලා පොඩ්ඩක් බඩ දන්න ගත්තා. දැන් නම් මම මේක වොයිස් කරනකොට පස්සේ මට දැනුත් කන්න හිතෙනවා. ඉතින් මං ඉක්මනට කෑවා. මොකද බබා ගන්න යන්න ඕනේ නේ. බබා අම්මිත් එක්කනේ ඉන්නේ. ඉතින් මේ වීඩියෝ කරන් ගත්තේ අයියා ආවට පස්සේ. එයා ගෙන තිබ්බා කඩු චෝරු ගොඩක්. රෝල්ස් ගෙනල්ලා තිබ්බා අපි දෙන්නට. ආයේ මං කන්න ආස නිසා මොනවද කියන්නේ මෆින් ගෙනල්ලා තිබ්බා. කප් කේක් කියනවනේ. ආයේ බබාට වට්ටක්කා ගෙනල්ලා තිබ්බා. ලුණු කුඩු එකක් ගෙනල්ලා තිබ්බා. ආයේ පෝල් ගෙඩි දෙකක් ගෙනල්ලා තිබ්බා. ඔය ටික තමයි ගෙනාවේ. ඉතින් එහෙම භාජන දෙක තුනකුත් තිබ්බා. මම මේ ටිකත් හොදගෙන රැට උයන්න තමයි ලේස්ති වෙන්නේ. කංකුන් ටිකත් කඩා ගන්න ඕනේ. මම අද කංකුණු
තව කෑම ජාති 2ක් හදනවා. බලන්න ඉස්සරහට. ඉතින් මම කංකුන් ටික හිමීට බල කඩාගත්තා. වීඩියෝ එකේ ඉක්මනට ගියාට අපේ බබා ඇවිල්ලා සැරින් සැරේ වෝකර් එකේ ඉන්න හින්දා මේ ස්ටෑන්ඩ් එක හොලවනවා. එයා ඒක අදිනවා. ඒක තමයි මේ සැරින් සැරේ හෙලවෙන්නේ. ඉතින් මායි අයියයි තේ බිව්වා. අපේ මල්ලිත් හිටියේ යානම් බිව්වේ නෑ. ඉතින් අපි දෙන්න තේ බීලා ඉවර වෙලා මං ඒ කෝප්ප දෙකත් හොදලා එල්ලුවා. ඊට පස්සේ මම මේ කරන්න හදන්නේ කංකුන් ටික හොඳට හොදලා ඒකට ලුණු කැට ටිකක් දාගෙන ආපහු හොදන්න. මොකද කංකුන් ඔය මැල්ලුම් එහෙම ඉතින් අපි දන්නේ නෑනේ. අපි සාමාන්‍යයෙන් කඩෙන් එනකොට කොහේ තියනවද කියලා. කංකුන් සාමාන්‍යයෙන් කාණු වල ඒ වගේ වතුර තියෙන තැන්වලනේ හැදෙනවා කියන්නේ. ඉතින් විස බීජ තියෙනවා. ඒ නිසා මොන්නම් ලුණු දාලා හොදලා තමයි ඕනම මැල්ලුමක් ගන්නෙ. ලයික් පත් කරන්න නැතුවනේ දුවල ඉවරයිද මෙහෙනවා ඔය නම් කෑ ගන්නේ කකුල් දෙකේ බල්ලෙක්. හිතා ගන්නකො කවුද කියලා. ටැෂි අර දෙන්නගේ වීඩියෝ නිදිමත වෙන්න විදිහක් නැහැ නැත්තම් ඔන්න ඉතින් ඊට පස්සේ මං අද හතු හදාගන්න හදන්නේ මේ ටික හිමීට කඩා ගන්නවා. අපේ බබත් එක්ක නම් බෑ ස්ටෑන්ඩ් එක හෙට හොල්ලනවා මෙහෙට හොල්ලනවා. එයා ස්ටෑන්ඩ් එක නිසා එතනටම එනවා. මං ඉතින් එහෙට මෙහෙට කර තියාගෙන තමයි ෂේප් එකේ වීඩියෝ ටික ගත්තේ. දැන් වීඩියෝ ගොඩක් මට දාන්න වෙන්නෙම නැත්තේ. ඒත් එක්ක මං තනියෙන් ඉන්නකොට මට වීඩියෝ කරන්න බෑ. ස්ටෑන්ඩ් එක බිමට පෙරලෙනවා ෆෝන් එකත් එක්ක. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මේ දවස්වල වීඩියෝ එකක්වත් දාන්න බැරි වෙන්නේ. ඉතින් මං වතුර එකක් ගහගත්තා. හත්ත ටිකට දාන්න ඕන හින්දා උණු වතුර ටිකක් මම එහෙම දාලා තමයි සාමාන්‍යයෙන් එහෙමනේ. ඉතින් ඔන්න ඔය විදිහට දාලා ටිකක් තියලා මිඩි කරලානේ අපි සාමාන්‍යයෙන් හතු හදන්නේ. ඒ විදිහටම ගත්තා. ඔන්න ඉතින් ඊට පස්සේ මම හතු එකට ඕනින් තක්කාලි ටික, අම මිරිස් ටික, සුදු ලුණු, රතු ලුණු මේ ටික කපා ගන්නවා.
මම නම් ඉතින් ඇත්තටම හරිම කැමතියි හතු කන්න. ගොඩක් වෙලාවට ඉතින් හතු හදනවා. අපේ අයියා නම් හැබැයි වැඩි කැමති නෑ හතු කන්න. ඉඳලා හිටලා කියන්නේ මම ඉඳලා හිටලා කොහොමත් අපි හදන්නේ හතු පැකට් එක. එතකොට ඉතින් එයා කනවා. උනාට ගොඩක් කන්නේ නෑ ටිකයි කන්නේ. දැන් මම මේ හිරමනේ හොද ගන්නවා. උණු වතුරෙන් හොදගෙන එහෙම තමයි ගන්නෙ. දැන් මම මේ පොල් ගා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට ඇහෙන්නේ සින්දු දාලා තියෙන්නේ. බබා සින්දු එයා සාමාන්‍ය රාට නිදා ගන්නකම්ම පිට බලන්න ඕනි සින්දු. ඒක දැන් ඕෆ් කරොත් එහෙම එයා ටිකක් අඬනවා. ඒකට හුරු වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි ටීවී බලනවා අඩුයි. එයාට සින්දු දාලා තියෙනවා. එයා ආස නිසා ඉතින් එයා සින්දු බල ඔය පේනව නේද ස්ටෑන්ඩ් එක හොල්ලනවා ඇවිල්ලා. මම තමයි ඉතින්. මේ වීඩියෝ එක නම් මම ස්ටෑන්ඩ් එක අරගෙන මෙයා ළඟට ඉක්මනට ගියේ. එයා මොකද hina වෙනවා ඒක වීඩියෝ එකට ගන්න ඕන හින්දා. වීඩියෝ එකටම නෙවෙයි මම සාමාන්‍යයෙන් ඔය වගේ එයා hina වෙන ඒවා ඒ වගේ ඒවා Tashi? පේනවනේ ඉතින් එයාගේ සතුට. එයා ආස සින්දුවක් කියනකොට ඔය වගේ තමයි hina වෙමින් වෙලා ඉන්නවා. සිහියක්වත් නැහැ. මං ඉතින් ගිහිල්ලා මේ කාපට් එක මේ අකුලන්න තමයි හදන්නේ. මොකද එයා උකුට යනවා මේ ඒක එයා යන වේගෙට ඇකිලුනොත් එහෙම වැටෙනවනේ. ඉතින් ඔය විදිහට මං ඒකත් අකුරලා තිබ්බා. මං උයනකන් අයියා බබා බලාගන්න කියලා තමයි කිව්වේ. බලන්නකෝ ඒ වුණාට එයාට ඉතින් පුටුවේ නිින්ද ගිහිල්ලා වැඩ කරලානේ ආවේ මහන්සියට වෙන්නේ නැතේ. ඉතින් මං එයාව හැරවන්න ගියෙත් නෑ. බබා අඬන්නේ නැති නිසා ඉතින් යන්න ගත්තා අපහු. විදිහට ඉතින් මම බදපු තුන පහ මිරිස් කුඩු එතකොට මස් කරි ටිකකුත් දාලා කහ කුඩු ටිකකුත් දාලා තාච්චලි තියලා ඒකට තෙල් ටිකක් දාලා අප ටිකක් දාලා
කොහොමද ඉතින් මේ ටික දානකොටම බබා දන්න ගත්තා මගේ ළඟට ඇවිල්ලා ගන්න කියලා. අපි පේනවනේ ස්ටෑන්ඩ් එක එල්ලෙන්නේ ඒ නිසා තමයි අල්ලගෙන ඉන්නේ ඔක. ඊට පස්සේ ඉතින් මම අයියව හැරවලා බබාව එයා අතට දුන්නා. කොහොම හරි ඉතින් මම හතු එක හදාගෙන දැන් ඒකට මේ පොල් කිරි ටික දාගන්නවා. ඉතින් ඔයත් එක්කම මම කංකුම් එකත් හදාගත්තා. අයියා ආසම කෑමක් තමයි කංකුම්. මං ආසම කෑමක් තමයි හතු. ඉතින් ওই විදිහට බැලන්ස් කරලා තමයි අපි හොයාගත්තේ. ඊට පස්සේ ඉතින් මම මේ හොයාගෙන ඉවර වෙලා මේ ඉතුරු වෙච්ච භාජන ටික එකතු වෙච්ච භාජන ටික හොදගත්තා. ඔය පේනවනේ ස්ටෑන්ඩ් එක හදිනවා ඇවිල්ලා මං හිතන්නේ මගේ ඉස්සරහට මේ විදිහටවත් වීඩියෝ අරන් ඉන්න බැරි වෙයි කියලා හිතනවා. ඒ වුණාට ඉතින් මං උපරිම උත්සාහ කරනවා වීඩියෝ අරන් එන්න. ඊට පස්සේ ඉතින් මම බිත්තර දෙකකුත් තැම්බෙන්න තියාගත්තා. දැන් මම මේ සිංක් එක හොදගන්න හදන්නේ. මං ආසම වැඩක්. මං හිතන්නේ මම වගේම තව කට්ටිය ඇති සිංක් එක හොදන්න කැමති. ඒක හොදනකොට ඉතින් අර සාමාන්‍යයෙන් අපේ හිතටත් එනවනේ ඊයල ඉවරයි කුස්සිය ඔක්කොම අස් කරලා ඉවරයි සිංක් එක හදුවම තමයි ලස්සන එළියක් එන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් මං සිංක් එකත් හොදගෙන කුස්සියත් අස් කරගත්තා. දැන් තියෙන්නේ අතු ගා ගන්න තමයි. ඉතින් මේ වෙනකොට මට නම් වොයිස් කරද්දී හොඳටම සෙම තියෙනවා. මට විතරක් නෙවෙයි බබාටත් තියෙනවා. ඉතින් දැන් නම් ඔන්න මං කුස්සියත් අතු ගාගෙන අස් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ කාමරය අස් කරන. ඔය පේනව නේද හොඳටම හැඩි වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි කාමරය අස් කරන්න පටන් ගමු. මුලින්ම මං කරන්න පටන් ගත්තේ බබාගේ වෙලිච්ච ඇඳුම් තිබ්බා. කලිසම් ටික එක පැත්තකටයි ටී-ෂර්ට් ටික එක පැත්තකටයි දාගෙන එයාගේ ඇඳුම් ටික අස් කරගන්න රෙදි කෑලි. එතකොට ඒ ටික නමා ගත්තා මේ වගේ. ඊට පස්සේ මෙහෙම කබඩ් වලට දාගත්තා. උඩම තට්ටුවේ තියෙන බබාගේ ටී-ෂර්ට් කලිසම්. දෙවෙනි තට්ටුවේ තියෙන එයාට ඕනි එතකොට ඔය චූරෙදි ඒ වගේ ඒවා. ඊට පස්සේ මම මේ මේස උඩ අස් කරගන්නවා අවශ්‍ය නැති බිල් එහෙම විසික් කරලා සල්ලි එක තැනකින් තියලා ඒ දේවල් අවශ්‍ය තැන් වලින් තියලා මේ විදිහට ඉතින් මේසෙ අස් කරගන්නවා. ඉතින් අනවශ්‍ය දේවල් විසික් කරලා පැම්පස් ටිකත් මෙන්න මේ විදිහට මම දාගත්තා ඒ කබඩ් එකට. එයාගේ අදාළ කබඩ් එකට. හලෝ ටෂි නෑ මේ ගන්නකො ටිකක් මේ ඇඳස් කරන්න ගම්ම. අයි බලන්න චූදාදි කියලා කලිසමක් අඳලා.
නිදිමතේ නේ ඉන්නේ. ඔව් ඔව් බාර දෙන්න අත දෙන්න. ඉතින් මම මේ සුලින් තියාගත්තා යට දෙටෝනි පර්ස් එකයි ඔරලෝසුවයි යාගේ ලේන්සුවයි සල්ලි. අපි ගොඩක් වෙලා ටිකට් ගන්නවා. ඉතින් බලපු ටිකට් ටිකක් තියාගත්තා. මේ විදියට ඉතින් කාමරෙත් අස් කරලා ඉවරයි දැන්. තියෙනවනේ ඉතින් යාට දැන් දත් දෙකකුත් ඇහිලා තියෙන්නේ. හපනවා අපිවත්. ඔය විදිහට ඉතින් කුස්සියත් අස් කරගත්තා. කාමරෙත් අස් කරගත්තා. දැන් ඉතින් මගේ වැඩ ඉවරයි. දැන් ඉතින් අපි කන්න තමයි හදන්නේ. අයියා ඉස්සලා මට කන්න කිව්වා බබා නිදි නැති නිසා. එතකොට මට ඇඳට යන්න පුළුවන් බබාවත් අරන්. ඊට පස්සේ අයියා කෑවා. අපිපත් කාලා ඉවර වෙලා මම ඉතින් මෙන්න මේ වගේ චොකලට් කනවා ගොඩක් වෙලාට රැට. ඒක තමයි ඉතින් මම නම් මහත් වෙන්න ගොඩක්ම හේතුව. නතර කරගන්නත් අමාරුයි. ඉතින් ওই විදිහට කෑවා චොකලට් ෆින්ගර්ස්. ඉතින් මම කන්න කලින්ම ගොහොදලා අවශ්‍ය එකක් දාගත්තා. ඉතින් ওই විදිහට තමයි මගේ හවස් වරුවක් ගෙවුනේ. ඉතින් මේවත් කන ගමන් අදට ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් බායි හැමෝටම.